අයිලන්ඩයක් හොයාගත්තනේ ජගා දූපතක් හොයාගත්තනේ අර වඳුරු දාන්නේ එහෙම. ඒ කියන්නේ එතන තියෙනවා ලොකු පරිවර්තනයක් දේශපාලන පරිවර්තනයක් ලොකු. ඒ කියන්නේ එහෙම අද වෙනකන් වඳුරුන්ව ඒ විදිහට දූපතක දාන්න කියන සංකල්පයක් කාටවත් ගේන්න බැරි වුණානේ. අපි ඒක මේ නිහතමානීව පිළිගන්න ඕනේ. ඒක වැඩක්. ඒක කරනවනේ මිනිහ අනිවාර්යෙන්ද. අනිවාර්යයෙන්. පොර ඒක කරනවා. ඔන්න බලන්නකො මිනිහ යන්න කලින් ඔය කඳවුර ඒ කියන්නේ රිලා කඳවුර පිහිටවලා ඒ කියන්නේ ඕකත් දාන්නේ මං හිතන්නේ අර මේ වික්ටෝරියා ව්‍යාපෘතියේ මේ ඇතුලේ හැදිච්ච දූපතක තමයි දාන්නේ. හැබැයි ඒ ටික ඒ රිලව් ටික ගැනලා ඈ දැන් රිලා සංගණනයේ වාර්තා අරගෙන ඒ අයව දාන්න ජගාද ඒක පටන් ගන්න ඉන්නේ අර වාර්තා කරගෙන ඉන්න දිනේ අර අම්පිටියේ සුමන රත්න හාමුදුරුවෝ බැන ඉන්නේ මේ තාම ආවේ නැහැ කියලා කොලේ අරන් යන්න. නෑ මෙහෙමයි එහෙම තැනක දෙකක අඩුපාඩු තියෙන්න පුළුවන්. අපි මේ වැඩක් කරනකොට 100%ක්ම හරියන්නේ නැහැ. ඔයගොල්ලොත් එහෙම පිස්සුනේ කතා කරන්නේ. නමුත් මේ සංකල්පය ගැන ඔයා හිතන්න. සංකල්පයට අනුව දැන් හෙට අනිද්දා අර කාක දූපත වගේ ඕක වඳුරු දූපතක් වෙලා නුවරේ ළමාට සංචාරක වෙන්න ඉඩ තියෙනවා. දිගින් දිගටම. අනික වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරන තැන වල දුවන්න අවශ්‍ය නැහැ රිලව් ෆොටෝ ගන්න. දිගටම මේ අයිලන්ඩ් එකට ගියාම කිසි කරදරයක් නැහැ. රිලවුන්ගේ උපත සිට විපත දක්වා අපිට මේව කරගන්න. අලුත් කර්මාන්ත ටිකක් හිතන රිලවුන්ට කෑම දැන් ටූරිස්ට් යනවා රිලව් බලන්න ටූරිසම් හැදෙනවා. ඊළඟට ඒ ටූරිස්ට්ට අර දැන් මාළුන්ට කෑම දානවා වගේ අර මොනවා හරි කෑම පාර්සල් ටිකක් හදලා දෙන්න. ඒක ගානක් දීලා. අනික නුවර යන අයට දළදා වැඳීමට අමතරව තව ඇක්ටිවිටීස් හැදෙනවා. මොකද රිලා දූපතට ගිහිල්ලා රිලව් බලන්න පුළුවන්. මේ වගේ ටූරිසම් වලට ඍජුව නැතත් වක්‍රව දායකත්වයක් දරන්න හොඳ අවස්ථාවක් මේකෙන් උදා වෙලා තියෙනවා.